අද අපි කතා කරන්නේ ආදායමේ චක්‍රීය ප්‍රවාහය කියන එක. දැන් අපි ඉගෙන ගත්තා නිෂ්පාදන සාධක හතරක් පිළිබඳව. එතකොට මේ සාධක හතරට ලැබෙන ආදායම් එක එක අංශ අතර කොහොමද බෙදියා හැරින්නේ කියන එක නැත්නම් චක්‍රීයව ගමන් කරන්නේ මොකක්ද කියන එක තමයි එකෙන් කතා කරන්නේ. ඒතර ඒකදී අපි ඉස්සල්ලාම් පටන් ගමු අංශ දෙකක් සහිත ආර්ථිකයක් පිළිබඳව. ඒතකොට ඒකදී අපි එක පැත්තකින් ඉන්න පාරිභෝගික අංශය අනිත් පැත්තකින් ඉන්නවා නිෂ්පාදන අංශය. එහෙම නැත්නම් කුටුම්බ අංශය ව්‍යාපාරික අංශය කියලා. ඒතර අපි දන්නවා නිෂ්පාදන සාධක අතර භූමිය ශ්‍රමය ප්‍රාග්ධනීය ව්‍යවසාය කියන සාධක අතර අයිතිය තියෙන්නේ මේ පාරිභෝගික අංශයට. ඒතර අපි කරන්නේ මොකද්ද? මේ පාරිභෝගික අංශයේ නිෂ්පාදන සාධක නිෂ්පාදන ආයතන වලට අලෙවි කරනවා. එහෙම අලෙවි කරාම අපිට ලැබෙන ආදායම් වර්ග හතරක්. එකක් තමයි භූමියට බදු කුලිය, ඊට පස්සේ ශ්‍රමයට වැටුප්පෝ වේතන, ප්‍රාග්ධනයට පොලිය, ඊට පස්සේ ව්‍යවසායකයට ලාභ කියන එක. ඒක අපිට එනවා. එතකොට ඊට පස්සේ දැන් නිෂ්පාදන ආයතන කරන්නේ මේ සාධක හතර මිශ්‍ර කරලා භාණ්ඩයක් හෝ සේවාවක් නිෂ්පාදනය කරනවා. ඒතර භාණ්ඩයක් හෝ සේවාවක් නිෂ්පාදනය කළා ආපහු අපිට එවනවා. ඒතර එව්වට පස්සේ අපි කරන්නේ මොකද්ද? අපේ අර සාධක ආදායම් භාවිතා කරලා අපි අර භාණ්ඩ හා සේවා මිලදී ගන්නවා. එතකොට ඒකට අපි කියනවා පාරිභෝගික වියදම කියලා. ඒතර මේ විදිහට නිෂ්පාද සාධක නිෂ්පාදන අංශයට යන්නේ එකයි භාණ්ඩ හා සේවා අපි අංශයට එන එකයි අපි කියනවා ඇත්තටම භෞතික වශයෙන් සිදුවන ප්‍රවාහයක් කියලා. ඊට පස්සේ අපිට සාධක ආදායම් ලැබෙනවා. ඊට පස්සේ නිෂ්පාදකයාට ඇත්තටම භාණ්ඩ හා සේවා විකුණලා ආදායමක් ලැබෙනවා. ඒවට අපි කියනවා මූල්‍ය ප්‍රවාහ කියලා. ඉතින් ඒ විදිහට අංශ දෙකක් තියෙනකොට මේක අපි කියනවා ඇත්තටම සරල ආර්ථිකයක ආදායමේ චක්‍රීය ප්‍රවාහය කියලා.